ශ්‍රී ලංකාවේ හැමෝම අඳුරන ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි මහේන්ද්‍ර පෙරේරා කියන්නේ. ඉතින් මහේන්ද්‍ර පෙරේරා සිංහල සිනමාවේ වගේම කලා ක්ෂේත්‍රයේ අමතක නොවන චරිතයක්. තවමත් මහේන්ද්‍ර අතින් කලා ලෝකයට එකතු වෙන්නේ සුන්දර මතක සටහන්. මහේන්ද්‍ර පෙරේරා රංගනයෙන් දායක වන මාරියා සහ මිස්ටර් ඇන්ඩ් මිසිස් මේ දිනවල සාර්ථක විදිහට තිරගත වෙනවා. මේනුත් මාරියා කියන්නේ මහේන්ද්‍රට අමතක නොවන චරිතයක්. මාරියා රංගනය වෙනුවෙන් මහේන්ද්‍ර ජාත්‍යන්තර සම්මාන පවා හිමි කරගත්තා. ඒ නිසාම අද අපි කතා කරන්නේ මහේන්ද්‍ර පෙරේරා ගැන. මම රංගනයෙන් දායක වුණ මිස්ටර් ඇන්ඩ් මිසිස් සහ මාරියා චිත්‍රපට ප්‍රේක්ෂකයින්ට මේ දිනවල සිනමා ශාලාවලින් නරඹන්න පුළුවන්. පවුල් ජීවිතයේ දෙදරා යාමෙන් අහිමි වන දරු සෙනෙහස විඳීම සඳහා තාත්තා කෙනෙකු ගැහැණියක ලෙස වෙස්වලාගෙන තමන්ගේ දරුවට සමීප වෙලා ඒ ආශ්‍රිතව ගොඩනැගුණු කතාවක් තමයි මිස්ටර් ඇන්ඩ් මිසිස් චිත්‍රපටයෙන් කියවෙන්නේ. දීවරයෝ පිරිසක් සහ ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්න උත්සාහ කරන තරුණයෙකුට මහා මුහුද මැද අපේක්ෂා නොකළ සිදුවීමකට මුහුණ දෙන්න වීම ගැන මාරියා චිත්‍රපටයෙන් කියනවා. මේ අතරෙම මිස්ටර් ඇන්ඩ් මිසිස් චිත්‍රපටයේ සැර පරුෂ තාත්තා කෙනෙකුගේ චරිතයක් සහ මාරියා චිත්‍රපටයේ කපිතාන්වරයෙකුගේ චරිතය රඟපානවා. එකිනෙකට වෙනස් චරිත දෙකක් එකම මොහොතක ප්‍රේක්ෂකයින් හමුවීමට ලැබීමත් මම වාසනාවක් කියලා හිතනවා. නමුත් මාරියා චිත්‍රපටයේ විලීගේ චරිතය බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන චරිතයක් බවට පත් වෙලා. සමහරු කියන්නේ මාරියා තුළ සෙල්ලම් බෝනික්යක් දාගෙන කුණුහරුපයක් කතා කරනවා කියලා. නමුත් මාරියා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් කළ මට මේ චරිතය ගැන මීට වඩා කියන්න ලොකු කතාවක් තියෙනවා. සමහරු මාරියා චිත්‍රපටය සම්පූර්ණයෙන්ම නරඹන්නේ නැතුව පූර්ව ප්‍රචාරක පටය පමණක් නරඹලා නිගමනයකට එළඹිලා තියෙනවා. ඩමියක් එක්ක මහමුහුද මැද සෙක්ස් කරන කතාවකුයි චිත්‍රපටය ඇතුළේ පෙන්වන්නේ කියලා. පූර්ව ප්‍රචාරක පටය පමණක් නරඹලා චිත්‍රපටය ගැන තීරණය ගන්නේ නැතුව සිනමා ශාලාවට ගොඩ වැදිලම චිත්‍රපටයේ බලලම ඩමියක් එක්ක සෙක්ස් කරන කතාවක් ගැනද මේ පෙන්වන්නේ කියලා හැමෝම බලන්න. මාරියා චිත්‍රපටයේ රඟපාපු රංගන ශිල්පියෙක් විදිහට මම වගකීමෙන් කියනවා ප්‍රේක්ෂකයෝ මේ තාක් ලාංකීය සිනමාවේ අත් නොවිඳපු වෙනස් විදිහේ සිනමා රසවින්දනයක් මාරියා තුළින් ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේම ලාංකීය සිනමාවේ ප්‍රබල බව සලකුණු කරන හැරවුම් ලක්ෂයක් විදිහට මාරියා හඳුන්වන්න පුළුවන්. මාරියා ප්‍රේක්ෂකයින්ට විතරක් නෙමෙයි රඟපාපු අපිටත් අලුත් අත්දැකීමක් වුණා. ගොඩබිමක් පේන මානික නැති මහා මුහුද මැද බෝට්ටුවක දවල් රෑ තිස්සේ මාස 1.5ක් පමණ ඉඳගෙනයි මාරියා රූගත කිරීම කෙරුණේ. මම ඇතුළුව හේමාල් රණසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ සහ සුරන් දසනායක මහා මුහුද මැද බෝට්ටුවක සෑහෙන මහන්සි වෙලා කරපු රංගන වෑයමක් තමයි මාරියා චිත්‍රපටය. අපි අතර හිටපු දර්ශන් මේ වෙද්දි ජීවතුන් අතරත් නැහැ. රංගන ජීවිතයේදී දර්ශන් මුහුණ දීපු අභියෝගාත්මක සහ වෙනස්ම රංගනය මාරියා වෙන්න පුළුවන් කියලා මම හිතනවා. මාරියා චිත්‍රපටය සාර්ථක කරගන්න ඔහු සෑහෙන වෙහෙසක් සහ කැපකිරීමක් කළා. මාරියා රුගත කිරීම සියල්ල අවසන් කරලා චිත්‍රපටය සම්පූර්ණයෙන්ම නිර්මාණය කළාට පස්සේ මාරියා අධ්‍යක්ෂ අරුණගෙන් කීපවරක් දර්ශන් ඉල්ලුවා ඉක්මනින් චිත්‍රපටය තිරගත කරන්න කියලා. එයාට සියසින්ම මාරියා නඩඹලා ඒ අත්දැකීම විඳින්න ආසයි කියලා. නමුත් එවකට තිබුණු ප්‍රශ්න කීපයක් නිසා මාරියා තිරගත කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඉතින් මාරියා තිරගත වෙන මොහොතේදී ජීවතුන් අතර හිටියනම් ඔහු සෑහෙන සතුටු වෙයි කියලා මම හිතනවා. ශේෂ්ත්‍රයට අපු දවසින් ඉඳන්ම මම කලේ හඹා යන එක. රංගනය කියන විෂයේ හැම අංගයක් පසුපසම මම හඹාගෙන ගියා. රංගනය කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව ඉගෙන ගන්න පුළුවන් හැම තැනකදීම මම ඉගෙන ගත්තා. රංගනය තුළ මට කරන්න පුළුවන් හැම දෙයක් ගැනම මම අත්හදා බලන්න බය වුණේ නැහැ. ඒ තුළ තමා විවිධ රංගන පරාසයන් මම හොයාගෙන ගියේ. රංගනය ගැන මගේ දරුවෝ දෙන්න නම් කිසිම උනන්දුවක් නැහැ. මම නිර්මාණවල කොච්චර රඟපෑවත් රූගත කිරීම බලන්නවත් දරුවෝ දෙන්න දර්ශන තලයකට කිසි දවසක ඇවිත් නැහැ. නමුත් ආනන්ද අබේනායකට අවශ්‍ය වුණා ඔහුගේ කුළුඳුල් චිත්‍රපටයට මගේ තරුණ කාලේ රුවට සමාන රුවක් තියෙන මගේ ලොකු පුතාව ගන්න. ඉතින් ආනන්ද අබේනායකගේ බල කිරීම මත ලොකු පුතා පුංචි දර්ශනයක රඟපෑවා. ඒ ඇරෙන්න ලොකු පුතත් පොඩි පුතත් රංගනය ගැන කිසිම උනන්දුවක් නැහැ. පුතාලා දෙන්නට ඔවුන් කැමති පාරවල් වල යන්න ඉඩ දීලා රංගනය වෙනුවෙන් මම වෙනම ශිෂ්‍යෝ පිරිසක් පුහුණු කරමින් ඉන්නවා. මෙන්න මෙහෙම තමයි මහේන්ද්‍ර පෙරේරා අපිත් එක්ක කිව්වේ.